ലാലേലിനാ ലാലേലിനാ നാനാനേനേ നാനാനേനേ താരേരിനാ തേരേരിനാ താരാനേതേ താരേരേ നരരാ ආයිබෝන් කියලා පිළිගන්න මගේ ඔයාලා හැමෝගේ YouTube channel එකට අදත් අපි අලුත් තැනක ඉඳන් අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපි මේ හරි ලස්සන ගමක් මැද්දේ තමයි මේ ඉන්නේ. මේ ගම තමයි මාතර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන හරිම ලස්සන ගමක් වෙන අපරැක්ක කියන ගම. එතකොට මේ අපරැක්ක කියන ගම මට විශේෂ වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලස්සන ගම තමයි මගේ උපන් ගම. අනිත් එක තමයි රටක් ජාතියක් හැටියට මේ ගම ඉතා විශේෂ ස්ථානයක් ගන්නවා. ඒකට ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා ඒ පිටිපස්සේ. ඉතින් මේ කතාව දැනගන්න තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා ඉන්නේ. ඒකට මාත් එක්ක මගේ තාත්තත් සම්බන්ධ වෙනවා. මේ මගේ තාත්තා. එතකොට මගේ තාත්තා මේ ගමේ උඩ අපරැක්කේ ගල්වැට වත්තේ සර්ප විශේෂණ පරම්පරාවක් වෙන විජේසේකර වෙද පරම්පරාවේ එක පුරුකක්. ඉතින් මගේ තාත්තගෙන්ම අපි දැනගමු මේ ගමේ තියෙන වැදගත්කම ඒ වගේම විශේෂත්වය මොකක්ද කියලා. තාත්තා ඉතින් අපි මේ දැන් ඉන්නේ අපේ උපන් ගම අපරැක්ක කියන ගමේ. මේ ගම මුළු රටට ජාතියට ලොකු වැදගත්කමක් දෙන ගමක්. මට කියන තාත්තේ කොහොමද මේ ගම මොකද්ද වැදගත්කම ඒත් එක මේ ගමේ නම හැදිච්ච විදිය මොකද්ද ඒ කතාව අපිට කියන්න පුළුවන්ද? පුළුවන්. දුටුගැමුණු රජුරෝ යා අනුරාධපුරයේදී යුද්ධ කළා. යුද්ධෙන් පරදිනවා. පරදුනාට පස්සේ වෙස්වලාගෙන එනවා. එන ගමන් දිගටම එනකොට දුටුගැමුණු රජුරන්ට හොඳ බඩගින්නක් දැනෙනවා. බඩගින්නක් දැකනවා අසල තියෙන ගෙදරකට යනවා. ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර හිටියේ ආත්තම්ම කෙනෙක්. ආත්තම්මට කියනවා හරි මහන්සියේ බඩගින්නේ කියලා. ඒකන් ඒ ආත්තම්ම කියන පුතේ හොබඩක් හරිලා ඉන්න කියලා ඉක්මනටම හුන් සල්බත් හදනවා. හුන් සල්බත් හදලා බෙදලා දුන්නා. හුන් සල්බත් ටික උණු වැඩි ගමටත් එක්ක එහෙමෙන් කනවා. එතකොට අර ආත්තම්ම කිව්වා හරියට පුතේ ඕකත් දුරුවරේ යුද්ධ වගේ. ඉතින් ඇහුවා ඒ මොකද එහෙම කියන්නේ කියලා. දුටුගැමුණු රජුත් හොම තමයි කිව්වා පිළිවෙලකට යුද්ධ කරන්නේ නැතුව තනින් තන යුද්ධ කරනවා කිව්වා. ඒක කිව්වා කට දෙන්නේ. ඊට පස්සේ රජුරෝ ඇවිල්ලා සේනාව හදාගෙන ගිහිල්ලා කොනක ඉඳලා සරන් කළා තමයි ලංකාව එකසේසත් කළේ. ඒ කියන්නේ ඒකෙන් තමයි දුටුගැමුණු රජුරවන්ට යුද්ධ කරන උපක්‍රමය එන්නේ ඒ බත් කන වෙලාවේ අර ආච්චි කියපු වචනේ. එතකොට ඒකෙන් පස්සේ යුද්ධ දැන් දුටුගැමුණු රජුරෝ එලාරත් එක්ක යුද්ධ දිනනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඉහිලා යුද්ධ දිනලා ආපහු එනෝ අර ආත්තම හොයාගෙන ඇවිල්ලා එහාට යනවා. ගිහිල්ලා මේ ගමේ පළාතේ ගම්බරේම ඒ ආත්තම්මට බාර දෙනවා. අපරැක් අම්මා නිසායි මම රැක්ුණේ ලංකාවට රැක්ුණේ නිසායි මේ ගම්බරේ අම්මට අපරැක්ක කියලා මම නම කියලා දෙනවා කියලා දුන්නා. ඔයාලට ඇහෙන්නේ නැති ඒ අපේ තාත්තා කතාව පැහැදිලි කරපු හැටි. ඒතර ඇත්තටම මේකේ පැහැදිලිම කතාව ඒ කියන්නේ දුටුගැමුණු රජුරුව එලාරත් එක්ක යුද්ධ කරන කලින් එයා සේනාව සංවිධානය කරගෙන අනුරාධපුරයට යනවා. ඒතර එහෙට ගිහිල්ලා තමන්ගේ සේනාව කට්ටි වලට කඩලා විවිධ වූ එලා රජුරුවන්ගේ බලකොටු වලට විවිධ විදිහට තමයි ප්‍රහාර දෙන්නේ. ඉතින් ඒකෙන් ඒ හැම යුද්ධයක්ම අවසානයේ පරදිනවා. ඉතින් ඒ වගේ එක යුද්ධයක් දුටුගැමුණු කුමාරයා අනුරාධපුරයට ගිහිලා පැරදිලා නැවතත් සාමාන්‍ය වැසියෙක් වගේ වෙස්සලාගෙන තිස්සමහාරාමයට යන්න තමයි ඔහු පිටත් වෙන්නේ අනුරාධපුරේ ඉඳන්. ඉතින් අනුරාධපුරේ ඉඳන් මාගමට යන අතරතුර එක නැවතුමක් තමයි මේ අපරැක්ක කියන ගම. ඉතින් මේ අපරැක්කට එනකොට දවසක් රැය වෙලා. ඉතින් එයාට හොඳටම බඩගිනි. ඔහු සාමාන්‍ය වැසියෙක් විදිහට වෙස්සලාගෙන ඉන්න හින්දා කවුරුවත් දන්නේ නැහැ මේ අපේ ගැමුණු කුමාරයා කියලා. ඉතින් ඔහු දකිනවා එක්තරා පැල්පතක්. ඉතින් අනුරාධපුරේ ඉඳන් මාගමට යන අතරතුරේ තමයි ඔහු ඒ නිවස දකින්නේ. ඔහු ඒ නිවසට යනකොට ඒ නිවසේ ඉන්නේ ආච්චි කෙනෙක් විතරයි. ඉතින් ඒ ආච්චිගෙන් අවසර අරගෙන ඒ ගෙදර
නවතර වෙන්න ගැමුණු කුමාරයා අවස්ථාව හදා ගන්නවා. ඉතින් ඔහුට ඊටම බඩගිනි හින්දා ආච්චි අම්මා හදලා දෙන්නේ ඔහුට රෑ කෑමට හුන්සල් බත්. ඉතින් දකුණේ තියෙන ප්‍රධාන සුවිශේෂී ආහාරයක් තමයි හුන්සල් බත් කියන්නේ. ඒ කියන්නේ කැඩුණු හාල්ලට පොල් එක්ක දාලා හදන කෑමක්. එතකොට දුටුගැමුණු කුමාරයා කලින් හුන්සල් බත් කාලා නැහැ. එතකොට ඒකින්ද ඔහු දන්නේ නැහැ හුන්සල් බත් කන විදිය. ඉතින් දුටුගැමුණු කුමාරයා ඒ උණුම හුන්සල් බත් පිඟාන තනින් තන කඩාගෙන කන්න ගන්නවා. ඉතින් ඒක දකින ආච්චි අම්මට hina යනවා එකපාරට. ඉතින් hina ගිහිල්ලා ඒ ආච්චි අම්මට කියවෙනවා පුතත් නිකන් හුන්සල් බත් කන්නේ දුටුගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ කියලා. ඉතින් දුටුගැමුණු කුමාරයාට ඒක වෙලේ ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද මේ කියපු කතාව කියලා. ඉතින් දුටුගැමුණු කුමාරයා ඒ ආච්චිගෙන් අහනවා මොකද්ද ආච්චි ඒ කියපු කතාව කියලා. එතකොට ආච්චි අම්ම කියනවා ඔහොම තනින් කඩාගෙන කන්න එපා. එක තැනකින් අරන් පිළිවෙලට ටික කාලා පිඟානම ඉවර කරන්න කියලා. ඉතින් ඒකෙන් දුටුගැමුණු කුමාරයාටත් තමන්ගේ වැරද්ද තේරෙනවා. ඒත් එක්කම ඒ ආච්චි අම්මා එයාගේ අතින්ම ඒ හුණුසල්පත් පිඟාන බෝල කරලා ගුලි කරලා ගැමුණු කුමාරයාට කවනවා. ටිකෙන් ටික කවලා මුළු පිඟානම ගැමුණු කුමාරයාට කවලා ඉවර කරනවා. ඉතින් ඊට පස්සේ දවසේම ගැමුණු කුමාරයා ආපහු මාගමට ගිහිල්ලා තමන්ගේ සියලුම සේනාව එක්රැස් කරලා සියලුම සේනාව තනි ශක්තියක් විතර යොදවලා එළාර රජතුමාගේ බලකොටු එකින් එක පහර දෙන්න ගන්නවා. ඉතින් තමන්ගේ සියලුම සේනාව එකතු කරලා තනි බලයක් විදියට එළාර රජුරුවන්ගේ බලකොටු එකින් එකට පහර දීලා ඒ සියල්ලම පරාජය කරමින් අවසාන එළාර රජතුමන් සමග යුද්ධය දිනලා මුළු රටම දුටුගැමුණු කුමාරයා එක්සේසත් කරනවා. ඉතින් ඒ එක්සේසත් කරන්න දැනුම යුද්ධ උපක්‍රමය ඔහුට හම්බුනේ අර ආච්චිගේ හුන්සල්බත් කතාවත් සමග. ඉතින් ඒකට කරන කෘතගුණ සැලකීමක් විදියට දුටුගැමුණු කුමාරයා නැවතත් මේ ගමට ඇවිල්ලා ඒ ආච්චිට මේ ප්‍රදේශයේම අදාළව එකතු කරලා ගම්වරයක් විදියට ඒ ආච්චිට තෑග්ගක් විදියට ලබා දෙනවා. ඉතින් ඒ ගමට ඒ කාලේ නම තැබුවේ අපව රැකූ ගම කියන එක. ඉතින් ඒ අපව රැකූ ගම කියන එක ටික අපව රැක්ක ගම ඒත් එක්කම අප රැක්ක ගම විදියට අද වෙනකොට නම වෙනස් වුණා විහාරයත් එක්ක භාෂාව වෙනස් වීමත් එක්ක. ඉතින් ඒ වගේ වැදගත් ගමක් තමයි මේ අපි මේ අද මේ ඉන්නේ මේ අපරැක්ක ගම. දුටුගැමුණු රජතුමාගේ කතාවස්තුව ජනවහරත් එක්ක තමයි ඉතින් මේ තාමත් මේ පැවතෙන්නේ මේ ගමේ. එතකොට මේ ගම මේ වෙනකොට ඒ කතාවස්තුවට අමතරව තවත් විශේෂතා දෙකක් හින්දා වැදගත් වෙලා තියෙනවා. එකක් තමයි මාතර නගරයෙන්ම හොඳම මැණික් හම්බ වෙන්නේ මේ වෙනකොට මාතර නගරයේ අපරැක්ක කියන ගමේ. එතකොට ඊට අමතරව ඔයාලා දන්නවා ඇති කොළඹ ඉඳන් කතරගමට යනකන් දැන් හයිවේ එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මාතරින් පස්සේ හම්බ වෙන ප්‍රධාන හයිවේ එකේ එක්සිට් එකක් තමයි මාතර අපරැක්ක කියන එක්සිට් එක. ඉතින් ඒවත් එක්ක දැන් තරමක් දියුණු වීගෙන යන හරි ලස්සන ගමක් මගේ ගම. අදටත් ඕන තැනක ආඩම්බරෙන් කියන එකක් තමයි මගේ ගම මාතර අපරැක්ක කියලා. ඉතින් මගේ තාත්තටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කතාව අපිට පොඩි කාලේ ඉඳන් කියලා දීලා අපිට මේකේ වැදගත්කම කියලා දුන්නට. ඉතින් මම හිතනවා ඔයාලත් අද නොදන්න කතාවක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් channel එකත් subscribe කරන්න. ඒත් එක්කම හැමුණොත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කර ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ජය වේවා.